ආයුබෝවන් මම ජ්‍යොතිර්වේදී තිලක් කොඩගේ. ඔබ දෙවියන් දෙසා පුද පූජාවල් තියනකොට දෙවියන්ගේ පිහිට ආශිර්වාදය නිසි ආකාරයෙන් තත්වාකාරයෙන් ලැබෙනවා කියලා විශ්වාස කරනවද? දෙවියන්ට පුද පූජාවල් තියන්න ඕන ආකාරය පිළිබඳ ඔබට වැටහීමක් තිබෙනවද? දෙවියන්ට පුද පූජාවල් තියන්නට ගිහිල්ලා තියෙන අපලය තවත් වැඩි වෙන විදිහේ කටයුතු සිද්ධ වෙන්න පුළුවන් කියලා ඔබ දන්නවද? සැබවින්ම පුළුවන්. අපි දෙවියන්ගේ පිහිට ආශිර්වාදය ලබා ගන්නකොට ඊටාම සුවිසුද්ධව පිරිසිදුව පිළිවෙලට ඒ වත් පිළිවෙත් පුද පූජාවල් නොකළහොත් දෙවියන්ගේ උදහසට ඔබ ලක් වෙන්නට පුළුවන්. එම නිසා මා ඔබට යෝජනා කරනවා දේව පූජා පැවැත්වීමේදී ඔබේ ග්‍රහපල සඳහා පුද පූජා පැවැත්වීමේදී නිසි වත් පිළිවෙත් අනුගමනය කරන්නට ඔබේ පවුලේ ජ්‍යොතිර්වේදීතුමාගෙන් නිසි ආකාරයේ උපදෙස් අරගෙන ඒ උපදෙස් පිළිපැදලා දේවාකර්ෂණය දේවාශීර්වාදය නිවැරදිව ලබාගෙන තමන්ගේ ග්‍රහපල දුරු කරගන්නට කටයුතු කරන්නට කියලා. මොකද බොහෝ දෙනෙක් පුද පූජාවල් තියෙන ආකාරය දිහාවේ බැලුවහම ඒ අයට ඒ පිළිබඳ වැටහීමක් නැති බව තමයි පෙනී යන්නේ. එහි වගකීම තියෙන අපේ ජ්‍යොතිර්වේදීතුමාලට. එයාලා නිර්දේශ කරනවා නම් ඊටාම නිවැරදිව මෙන්න මේ ආකාරයට වත් පිළිවෙත් කරන්නට කියලා මේ අසවල් දෙවියන්ට පුද පූජාවක් පවත්වන්නට කියලා ලියලා දෙනව වෙනුවට ඒ පුද පූජා පවත්වන ක්‍රමය පුද පූජා පවත්වන ඕන දිනය වේලාව ඒ පුද පූජා ද්‍රව්‍ය මොනවද ගන්න ඕනේ කියන මේ සියලු දෑ සහ ඒ සුවිසුද්ධභාවයේ පිරිසුදුභාවයේ පිළිබඳ වැඩි වගකීමක් අරගෙන කටයුතු කරනවා නම් දෙවියන්ට නිවැරදිව දේවතා ආරාධනා කොට දෙවියන්ට කන්නලව් කියා අපි කියන කාරණාව ඉෂ්ට සිද්ධ කරගන්නට යම් ආකාරයක වැඩි ප්‍රවණතාවයක් තිබෙනවා. හොඳයි එහෙමනම් ඔබ සියලු දෙනාට සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. මෙවැනි තවත් වැදගත් කරුණු කාරණා දැනගන්නට රැඳිලා ඉන්න දිගටම අපේ ඇස්ට්‍රොලොජර් Facebook පිටුවත් ඒ වගේම හෙළ උරුම YouTube නාලිකාවත් සමග ස්තුතියි.